කිව්වහම ලස්සන වචනයක් වුණාට ආදරේ ඇතුලේ එන ප්‍රශ්න ප්‍රමාණය නම් මොන තරම්ද? මම මෙහෙම කියන්නම්. ලස්සන ආදර කතාවක්. නෑ අපි මේකට මෙහෙම කියමු. ආදරේ මුසුණු අමුතු කතාවක්. වර්තමානයත් අනාගතයත් අතීතයත් අතර විවිධ ක්‍රම අතර දෝලණය වෙමින් විහිළුවකට මුලා වෙමින් අතීතයෙන් පැවතගෙන ආ ගුරුකම් ශාස්ත්‍රය ගැන ඔබේ අදහස මොකක්ද? අපිට කමෙන්ට් එකක් දාන්න. මේ ආදරය මුසුණු ලස්සන සිදුවීමක් අතර යන්ත්‍ර මන්ත්‍ර හෙළගුරුකම් අතර සැරිසැරූ එක් සත්‍ය වූ කතාවක සොඳුරු අඩහැරය. යාග විශ්වාසයත් අවිශ්වාසයත් අතර මොහොතක්. වෙදරාල මාමා ගේන්න කියපු සියල්ලම අරන් ක්‍රිෂ් නැවතත් ආවේ වෙදගෙදරට. හැමෝම හිටියේ ඊළඟට වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව. ඉලන්දාරයා ඉක්මනින් ඇවිත් නොය. එකම තැනකින් බඩු සේරම ටික ගන්න පුළුවන් වුණාද මාමේ? ඒක නිසා ඉක්මනට ආවා. මං නම් ඇත්තටම මේ දේවල් ගැන එච්චර දන්නේ නෑ. අහලා තිබ්බට. කඩේ හිටපෑ උදව් කරපු නිසා ඉක්මනට ඒ ගන්න පුළුවන් වුණා. අපි මොකක්ද මලයා ඊළඟට කරන්නේ? හාමිනේට මේ වෙද්දී තෙල් සාත්තුවක් කොරලා හවරයි. විස ටිකත් එළියට ගත්තා. දැන් අපි තුවාලයට පොඩි පත්තුවක් බඳින්න ඕනේ. විසනසන්න පුංචි කැමකුත් මං කොරා. ඒත් මම ඇයි අම්මට තාම සිහිය ආවේ නැත්තේ? ඒක තමා දරුවෝ මම මේ කියන්ට කටගත්තේ. හාමිනේට දෂ්ට කළේ මේ නිකන් අයෙක් නම් මේ වගේ වෙන්නේ නෑ. නමුත් මේක මේ නායක ස්වරූපයෙන් ආපු නාගපිල්ලියක් නොවැ. උඹලා නොදන්න බොහෝ දේවල් මේ ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා දරුවෝ. දැන් ඉන්න උන්දලා මේවා මේ වින කටින්ට කරන නිසාමයි මේවයි පැවැත්මක් නැත්තේ. හොඳක් කරන්ට මේ දේවල් කීයෙන් කී දෙනාදද පාවිච්චි කරන්නේ. උඹලා බය නොවී හිටහන්. මං හාමිනේව කොට දාලා දෙන්න. සේනක් කොළුවෝ අපේ මාමා මෙන්න මේ අඩුම කුඩුම ටික කලම් භාගගානේ ගනි. ආනාර රාක්කේ තියෙන විසනසන තෙලෙන් බින්දු 4යි අමුකහ කෑල්ලයි රුක්කත්තන කොටහයි අරන් රත් හඳුන් ලීයකින් උරච්චි කරලා බුලත් කොළ 7ක් එක්ක අරන් වරේ. උදව්වට කුසුමාවතී නැන්දව කතා කරගනි. එහෙමයි මාමේ. බේත් ටික හදලා අහවර වෙන කල් බෙලිමල් ඩිංගිත්තක් බොමු. මං දර ටිකක් ලිපට කරලා එන්න. මේ කලබලස්සේ මහන්සිත් ඇති නොවේ. අනේ කරදර වෙන්න එපා මල්ලි. මේ කරන දේවල් ටික හොඳටම ඇති. ඔහොම ඩිංගක් ඉන්ට කොයියන්ඩි. මෙහෙ ඉතින් බෙලිමුල් මුට්ටිය කොයි වෙලෙත් ලිප උඩ තමා. මං රත් කොරන් එන්න. අර කොළුව බෙහෙත හදපු ගමන් අපි හාමිනේට බෙහෙත් කොරන්ට පටන් ගමු. ඇත්තටම මේ දේවල් ඇත්තද අප්පච්චි? මට නම් මේ කිසිම දෙයක් හිතාගන්න බෑ. ඔව් දරුවෝ. නොපෙනෙන දේවල් ගැන අපි හිතනවට වඩා දෙයක් තියෙනවා. මිත්‍යාව කියන්නේ වෙනම දෙයක්. අවිද්‍යාව කියන්නේ තවත් දෙයක්. මේ ගුරුකම් වෙදකම් කියන්නේ වෙනම දෙයක්. මේ අපි දෙන්නගෙම උපන් ගම නිසා අපි එදා ඉඳන් අහපු දැකපු දේ බොහෝමයි. දෝනිට මතකද මහවලව්ව? යාන්තමට වගේ මතකයි. මං හිතන්නේ අප්පච්චි මම මෙහෙ ආවේ අවුරුදු 10කට විතර පස්සේ. ඔව් දුව. ඔයා ආවේ අවුරුදු 12කට පස්සේ. අම්මයි මායි මේ ආවේ අවුරුදු 4කට පස්සේ.
ලොකු අම්මව බලන්න ආවත් ගමේ රැඳුනේ නෑනේ ඉතින් අපි. එතකොට ලොකු අම්මලා කොහෙද අප්පච්චි? එයාලා ඉන්නවා පුතා. එයා ටිකක් අසනීපෙන් ඉන්නේ. අපි එයාව බලන්න ගොඩක් එනවා. බේත් හේත් කරන්න තමා ඉතින්. මේ වෙද මාමද ලොකු අම්මට බෙහෙත් කරන්නෙත්? නෑ පුතා. ලොකු අම්මව මේ වෙද මහත්තයා හඳුරන්නේ නෑ. කොටින්ම කිව්වොත් ඒක දිග කතාවක්. මේ වෙද මාමා ඒ කාලේ ඉඳන් හිටියේ නැහැ මෙහි. වලව් පෙළපතේ අයගෙන් අඳුරන්නෙත් මාවයි හාමිනේවයි විතරයි. ඒ නිසා ලොකු අම්මට කීප තැනකින්ම බෙහෙත් කළා. ඒත් හරි හැටි ගුණයක් නෑ. ඒ නිසාම බේත් හේත් කරන එක අඩු කළා අන්තිමට. බර කතාවක් වගේ. මේ දරුවෝ ඉතින් අලුත් නෙමලයා ගම ගැන විස්තර අහනවා. ඒක නොවෙන්නම්. මෙන්න මේ බෙලිමල් වතුර ඩිංගක් සපායම් වෙමු. අනේ බොහොම ස්තුතියි. වෙදමාමේ පත්තුව නම් ලෑස්ති. කො ගනින් බලන්ට. මේ තියෙන්නේ හොඳට. එහෙනම් වැඩේ පටන් ගමු. කොල්ලෝ උඹත් බෙලිමල් ඩිංගක් බීලා ගොහින් ඇඟපත සෝදගෙන පාට 7න් මල් 7යි බුලත් කොළ 21යි ලෑස්ති කරපන්. ඕම් වනදා සින්වාය ජරදම් රවර ඕම් වතුර අනේ අම්මා. කෙල්ල කලබල නොකර හිටා. අපේ මහත්තයා ඕන්න පත්වේ එඩ අහවරයි. හාමිනේට සිහියාව. තවඩිංගකින් බෙලිමල් ටිකක් පොවාපා. හරියට 100ක් පතක් එයි තව හෝරාවකින් වගේ. අනේ බොහොම පිං මලයා. නෝනේ දැන් කොහොමද නෝනෙට? අනේ මට මේ මොකද වුනේ? කොදෝනි අම්මා කිසි දෙයකට බය වෙන්න එපා. මේ මං අම්මගේ ළඟටම වෙලා ඉන්නවා. කෙල්ලේ තව ටිකකින් මෙන්න මේ පීරිසියේ තියෙන තෙල් ටික අම්මගේ ඔළුවේ ගාන්න ඕනේ. ඒ වගේම මේ පත්තුව හෝරාවකින් ගලවලා ඔය ඉතුරු තෙල් ටික තුවාලයට වක් කරන්න ඕනේ. ඒ වෙද්දි හාමිනේට පය බිම තියන්න හැකියි. ඉලන්දාරියා පොඩ්ඩක් මෙහෙ ආවන. ඔව්ද මාමේ? මම මේ කියපු ටික පොඩ්ඩක් හොයලා බලලා කරහම්. මන් දැන් යනවා පහළ වෙලට ඇඟපත ඩිංගක් තෙමා ගන්නට. පහළ ගෙදර ලෙඩෙක් ඉන්නවා. එහෙට ගොඩ වෙලා එන්නත් ඕනේ. මතක ඇතුව හාමිනේගේ පත්තුව ගලවලා තෙල්වක් කරායින් පස්සේ බල ඔක්කොමලා මූණ අතපය හොදගෙන වතුර ඩිංගක් ඇඟේ ගාගෙන ලෑස්ති වෙයලා. ඒ ඇයි වෙද මාමේ? අපිට තියෙනවා අඳුනක් බලන්න. එහෙමයි. සේනක කොළුව විගහට එයි. ඒ ආවම ඕනේ කරන දේවල් උගෙන් ඉල්ල ගන්නට. හොඳයි මාමේ. මම බලලා කරන්න. එහෙම කියලා වෙද මාමා ගියේ ලිඳට නාගන්න යන්න තුවාය අරගන්න. රෙදි වැලේ වනලා තිබුණු තුවාය අතට ගද්දිම
මහා පෙන ගොබයක් සහිත නාගෙක් වෙදමාමගේ ඇඟට පැන්නේ වෙදමාමට හිතා ගන්නවත් බැරි විදියට. ඉවක් බවක් යුතුව සිටින වෙදමාමා ෂණයකින් නාගයාගේ පෙන ගොබයට පහලින් වැරෙන් අල්ලගෙන අනෙක් අතින් වැලි අහුරක් මතුරලා නාගයාගේ පෙනයට ගැහුවා. ඒ අතරම ෂණයකින් ඒ සුවිසල් නාගයා වේලී ගිය හරියට කෙහෙල් පරඬලක් වගේ. ඇඟපත හොදගෙන වෙදගෙදරට එමින් සිටපු සේනක මේක දැකලා උන් හිටි තැන් ගල් වෙලා වගේ බලන් හිටියා. මොකද මේ දැකපු දේ මායාවක්ද සත්‍යක්ද කියලා හිතා ගන්නවත් බැරිව මල් යහනට අවශ්‍ය මල් ටිකත් අතේ ඇතිව සේනක කොළුවා බය බිරාන්ත වෙලා බලාගෙන හිටියා. වෙදමාමා තමන්ගේ මුව මතට දබර ඇඟිල්ල තියලා පැවසුවේ මේ උණු කිසි දෙයක් කිසි කෙනෙකුට කියන්න එපා කියලා. ඒක ඒ විදිහටම පිළිගත් සේනක කොළුවා වෙදගෙදරට පිටත් වුණා. වෙදමාමා සුපුරුදු පරිදිම වෙලට ගියේ නාගන්න. ඔන්න ඉතින් අද කතාව දැන් ටිකක් රසවත් වගේම කුතුහලයේ පිරුණ එකක් බවට පත් වෙලා. ඉතින් ඉස්සරහට මේ කතාව මොන වගේ වෙයිද? ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරලා යන්න. ඊළඟ කොටසින් අපි හම්බෙමු. මේ විශ්වාසයත් අවිශ්වාසයත් අතර යාග රෑනාඩ පොතේ අලුත්ම නවකතාව.